ආයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ පැපොල් බීජයක් නිවැරදිව පැල කරගෙන කොහොමද හොඳ ඵලදාවක් ලබා ගන්න කියලා. ඒ සඳහා අපි මුලින්ම ගන්න ඕන හොඳින් ඉදුණ පැපොල් ගෙඩියක්. මේ ආකාරයේ පැපොල් ගෙඩියක් අපි වෙනද පළෙන් මිලදී ගන්න හොඳ නැහැ ඇත්තටම බීජ ලබා ගන්න අවශ්‍ය නම්. මෙම පැපොල් ගෙඩිය ඉදලා මදි. මෙන්න මේ ආකාරයේ හොඳට ඉදුණු පැපොල් ගෙඩියක් තමයි අවශ්‍ය වන්නේ. මේ දේශීය පැපොල් විශේෂයක්. මේ ගෙඩිය අපි හරි අඩක් වෙනසේ මැදින් කපා ගන්න ඕන. අපි දැන් බලමු කොහොමද ඒක කරන්න කියලා. හොඳින් ඉදුණ මේ පැපොල් ගෙඩිය හරි මැදින් දෙකට අපි කපා ගන්න ඕනේ ප්‍රථමයෙන්ම මේ ආකාරයට. මේ ආකාරයට කපා ගන්න ඕනේ. මේ තමයි නැට්ට පැත්ත මේ පැපොල් ගෙඩියේ පහළ කොටස. අපි මෙහිදී පාවිච්චියට ගන්නේ මෙන්න මේ පහළ කොටස පමණයි. මේ කොටස අපි බීජ ලබා ගන්න ගන්නේ නැහැ. ඒක තමයි ඊටමත් වැදගත් කාරණේ. අපි ඉන්පසු මෙන්න මේ අපිට අවශ්‍ය බීජ ලබා ගැනීම සඳහා මේ ආකාරයෙන් තව කුඩා කොටසකට වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඉන්පසු අපි මේ ආකාරයට ජලය බඳුනක් ලෑස්ති කර ගන්න ඕනේ. මේකට ජලය පුරවා එහි තබාගෙන මෙහි ඇති පැපොල් බීජ මෙන්න මේ ජලයට දාන්න අවශ්‍යයි. මෙහිදී තමයි අපිට හොඳ පැපොල් බීජ ලබා ගැනීමේ හැකියාවක් තිබෙන්නේ. නැතිනම් මේ ප්‍රදේශ මේ පහළ කොටසේ බීජ හරි අපි එකතු කළොත් සමහර වෙලාවට එම වගාවේදී තමයි අපිට දකින්න ලැබෙන්නේ රැහන් පැපොල් කියන්නේ මල් ගස් ලැබු. එම කොටස එකතු වුණොත් අපිට නියමාකාරයේ ගස් ලැබු බීජ ලබාගෙන හොඳ ඵලදාවක් ලබා ගන්න හම් වෙන්නේ නැහැ. මේ ජලය එකතු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයට මේ හොඳ බීජ පමණක් මෙහින් අයින් කරගන්න. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් බලා ගන්න. දැන් මෙහිදී අපි මේ යටට යන බීජ පමණයි ජලය පාවෙන බීජ අපි ගන්නෙ නැහැ. ඉන්පසු ජලයේ පාවෙන පැපොල් බීජ අපි සියල්ල ඉවත් කර ගන්නවා මේ ආකාරයට. ඉන්පසු අපට මෙන්න මේ බීජ ප්‍රමාණය තමයි පැල ලබා ගැනීම සඳහා තවානට දාන්න ඕන. අපි ඒ සඳහා වැලි තවාණක් සකස් කර ගන්න ඕනේ මේ ආකාරයට. මේ වැලි මිශ්‍ර තවාණක් මේ ආකාරයට. අපි මේ වැලි මිශ්‍ර මාධ්‍යයට ජලය දමලා මේ ආකාරයෙන් ප්‍රථමයෙන් තියා ගන්නවා. ඉන්පසු ජලයේ පා නොවූ බීජ, ඒ කියන්නේ ජලයේ යට ගිය බීජ අපි මෙන්න මේ අපි ඉස්සර කියූ වැලි මාධ්‍යයේ තවාණක් වශයෙන් යට 5ක් 6ක් පමණ දාගන්නවා මේ ආකාරයට. ඉන්පසු අපි මේකට කෙලින්ම ජලය වක් කරන්නේ නැහැ. මෙවැනි වූ ස්ප්‍රේ යන්ත්‍රයක් කුමක් හෝ එකකින් මේ ජලය ස්ප්‍රේ කරගන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු මේ ආකාරයෙන් බීජ තවන් කරගත් බඳුන මේ ආකාරයේ බෑග් එකකින් අපි මේ ආවරණය කරගත යුතුයි. මොකද අලුතෙන් පැලවෙගෙන එන බීජ වලට ආරක්ෂාව අවශ්‍යයි. කුමි හානි වීමේ හැකියාව වැඩි, දිලිර හානි වැඩි. එම නිසා අනිත් එක පැලවීමේ ප්‍රෝහණ ශක්තිය ඉතාමත් ඉහළයි. මේ ආකාරයෙන් මේක ප්‍රොපගේටරයක් වැනි යමක් පාවිච්චි කිරීමෙන් මෙවැනි වූ පොලිතින් ආවරණයක් දමා රබර් බෑන්ඩ් එකක් දමලා අපි සූර්යාලෝකය නොවැටෙන සාමාන්‍ය මට්ටමකින් වැටෙන හිරු එළිය නොවැටෙන තැනකින් මේ තියන්න ඕන. සති 2ක් 3ක් යද්දී අපිට පුළුවන් මේ බීජ පැලවගෙන එන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉන්පසු අපි මේ උඩින් ආවරණය කරලා තියෙන බෑග් එක ඉවත් කරනවා. ඉවත් කරලා සාමාන්‍ය සූර්යාලෝකයකට
පැල කීපය අපි මුදා හරිනවා. සති 4ක් පමණ ගිය විට මේ ආකාරයේ පැල අපිට බලා ගන්න පුළුවන්. ඉන්පසු පුළුවන් අපිට මේ ආකාරයේ තනි පැලයක් වශයෙන් වෙනත් බඳුනකට මාරු කර හෝ හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක මෙම පැලය පිටවන්න. තව විශේෂ වූ කරුණක් තියෙනවා. අපි මෙම සොඳින් තෝරාගත්ත පැපොල් බීජ ටික එම අවස්ථාවේදී තවාණකට දමන්නේ නැතිනම් හොඳින් පවණේ වේලා මාස 3ක් පමණ අපිට තියාගන්න පුළුවන්. එය ආරක්ෂිතව හිරු එළිය නොවැටෙන තැනක එම පැපොල් බීජ තැන්පත් කරගන්න ඕනේ. අද අපගේ ප්‍රධාන අරමුණ වූයේ ඔබට නිවැරදිව පැපොල් පැලයක් සාදාගන්නේ කෙසේද කියා ඔබව දැනුවත් කිරීමයි. යලිත් මෙවැනිම වැඩසටහනක් තුලින් ඔබ හමුවන තුරු මම WH රණවීර ඔබට සුබ දවසක්.